බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම සංසාරේ දරුවන් කෝටි ගාණක් හිටියා කියලා. පින්වතුනි දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරන්න. ඔබ හිතන් ඉන්නේ මේ ලෝකේ ලැබුණ පළවෙනි දරුවයි මට මේ ලැබුණේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම සංසාරේ දරුවන් උදෙසා හෙළු කඳුළු මහසාගරයේ ජලයට වැඩි කියලා. ඔබ පිළිගන්නවද? පිළිගන්නවද ඔබ දරුවන් උදෙසා මහසාගරයේ ජලයට වඩා කඳුළු හෙළුවා කියලා ඔබ පිළිගන්නවද? මන් දන්නවා මෙතන ගොඩාක් ඉන්නේ විද්‍යාව ආධාරණ අය. ඒ අය පිළිගන්නේ නැහැ. ඒ අය දකින්නේ දෙයියනේ මහා සාගරය මේ මහ පොළවෙන් හතරෙන් තුනක් විශාල මහා සාගරයේ තරම් කොහෙද දරුවන් උදෙසා අපි කඳුළු වෙලා තියෙන්නේ කියලා. මේවා මිත්‍යා කතා හැටියට දකිනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයක් කවදාකවත් බොරුවක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයේදී දේශනා කරනවා මෙතන ඉන්න සෑම අම්මා තාත්තා කෙනෙක්ම සංසාරේ දරුවන් උදෙසා මහා සාගරයේ ජලයට වඩා කඳුළු හෙළුවා කියලා. එක අම්මා කෙනෙක් ඉන්නවා. ඒ අම්මට දරුවෝ 5 දෙනෙක් 6 දෙනෙක් හිටියා. මුළු ජීවිත කාලෙම දරුවන් උදෙසා කැප වුණේ, පිනක් කළේ නැහැ, පන්සලකට ගියේ නැහැ, දානයක් දුන්නේ නැහැ. ඒ අම්මගේ ජීවිතේ දරුවන්මයි. දරුවන්ගෙන් පස්සේ මුණුබුරෝ මුනිබිරියෝ. මේ අම්මා දරුවන් උදෙසා මුණුබිරි මිනිබුරියන් උදෙසා උපාදානයෙන් තෘෂ්ණාවෙන් මරණාසන්න මොහොතේ ලෝභ සිතින් මැරිලා ප්‍රේතියක් වෙලා ඉපදුනා. දැන් ප්‍රේතියක් වෙලා ඉපදුනේ කවුරු නිසාද? දරුවන් නිසා. දරුවන් නිසා ප්‍රේතියක් වෙලා ඉපදුනා. දැන් ප්‍රේත ලෝකේ නිදහසක් නැහැ, ගැලවිල්ලක් නැහැ, පිනක් නැහැ, කුසලයක් නැහැ. දැන් මේ ප්‍රේත ලෝකෙන් නැවත ලෝභ දේශ මොහ වැඩිලා. පින්වතුනි ප්‍රේත ලෝකෙන් ප්‍රේත ලෝකෙට, යක්ෂ ලෝකයන්ට, සිරිසන් ලෝකයන්ට, අසුර ලෝකයන්ට මෙහෙම ගිහිල්ලා නිරයන්ට වැටෙනවා. කල්ප ගානකින් ගොඩේමක් නැහැ. එතකොට කල්ප කෝටි ගානක් ඒ අම්මා සතර අපායේ දුක් විඳින්නේ කවුරු නිසාද? දරුවන් නිසා. හොඳින් තේරුම් ගන්න. දරුවන් උදෙසා හෙළු කඳුළු මහා සාගරයේ ජලයට වැඩි කියන්නේ ඒකයි. දරුවා උපාදානය කරගෙන මැරිලා කල්ප ගණන් සතර අපාවල කඳුළු හෙළපු කඳුළු දරුවෝ උදෙසා හෙළු කඳුළු මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධර්මය ගැඹුරින් මතු කරලා ගන්න. එහෙම නැතුව හිතන්න එපා නේ අපි කොහෙද මහා සාගරයේ ජලයේ තරම් දරුවෝ උදෙසා කඳුළු හෙළුවේ කියලා. බුදුරජාණන් වහන්සේ දෙමාපියන් මහා සාගරයේ ජලයට වඩා දරුවන් උදෙසා කඳුළු හෙළුවා කියන තරම් සත්‍යයක් මම නම් දකින්නේ. මොකද අම්මලා තාත්තලා දරුවන් උපාදානය කරගෙන සංසාරේ මැරිලා විඳින දුක එසේ මෙසේ දුකක් නෙමේ. එතනින් ගැලවෙන්නේ කල්ප ගානක් සතර අපායෙන් සතර අපායට. ඒ දුක පින්වතුනි දරුවන් නිසායි, දරුවන් උදෙසායි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දරුවන් උදෙසා හෙළු කඳුළු මහා සාගරයේ ජලයට වැඩි කියලා. අපි මනුස්ස ලෝකයෙන් ප්‍රේත ලෝකෙට වැටුණත් එතන ප්‍රේත දරුවන් උදෙසත් අපි කඳුළු හෙලනවා. තිරිසන් ලෝකෙට වැටුණත් තිරිසන් දරුවෝ උදෙසත් අපි කඳුළු හෙලනවා. අවසානයක් නිමාවක් නැහැ. කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගාණක් දරුවන් උදෙසා හෙළු කඳුළු මහා සාගරයේ ජලයට වැඩි කියනවා. පංච උපාදානස්කන්ධ දුක දකින්න. පංච උපාදානස්කන්ධ බය දකින්න. පින්වතුනි ඔබට දරුවෙක් ලැබුණා, සුන්දර දරුවෙක්, පිනැති දරුවෙක්, වාසනාවන්ත දරුවෙක්. ඔබට මේ සුන්දර දරුවා ලැබුණේ දරුවා තුලින් තවත් දරුවෙකුට සංස්කාර රැස් කරන්න නෙමේ. ඔය දරුවා තුලින් දරුවා කියන අර්ථය නිරෝධය කරන්න. එතනයි සම්මා සම්බුද්ධ ශාසනය.